පිලිපීනයේ මට හම්බුණා පලා වර්ගයක්. ලංකාවේ නම් හැමතැනම තියෙන ඒ පලා වර්ගය. හැබැයි පිලිපීනයේ ටිකක් මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ මිනිස්සු කන්නේ නැහැ. මොකද මේ පිලිපීන් වල ගොඩාක් සලාද වගේ පේචයි ගියාම මුකුණු කංකුම් වලට තමයි ගොඩාක් අබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් මම ඊයේ පොඩි හන්ටින් පාරක් දාන්න ගියා. ඉතින් වල්ලූරෙක් අල්ලන්න හම්බුන්නේ නැහැ. එන ගමන් මම දැක්කා කොළ වගේක්. ඉතින් ඒ කොළ තමයි මං ආසම කරන පලා වර්ගේ ලංකාවේ ඉතකොට. ඒ තමයි මේ මුකුණු වෙන්න. මට හම්බුණා. ඉතින් මම ඒකෙන් ටිකක් අරගෙන දැම්මා වතුරේ. පොඩ්ඩක් හැදුනට පස්සේ මම ඒක පැල කරනවා. හැබැයි මේ මිනිස්සු ගොඩක් කන්නේ කියන්නේ ඒගොල්ලන් දන්නේ මේක පලා වර්ගයක් කියලා. මම දන්නේ අනිත් දූපත්වල කොහොමද කියලා. හැබැයි පිලිපීනි මම ඉන්න තැන මෙහෙ නෑ මේ මුකුණු වෙන්න කියන දේ මිනිස්සු කන්නේ නැහැ වැඩි. ඉතින් ඒගොල්ලන් කන්නේ ඔය කංකුම් වගේ දේවල් තමයි. කංකුම් මුරුංගා කොළ හැම වෙලාවෙම සුප් වලට දානවා. එන් ගියාම සේර වැඩි හරියක්ම කන්නේ මිනිස්සු කංකුම්. ඉතින් මුකුණු වෙන මම දාලා බැලුවා. ඉතින් මම මේක හැදුනට පස්සේ ලංකාවේ ස්ටයිල් එකට මම හදනවා මුකුණු වෙන්න කියන්න.